boyfriend එනකන්ද බලන්. මේ අපි ඉන්නේ නම්. ඔයා කැමති නම් අපි ඔක්කොම හරි කැමති. අපි බීච් එකට යමුද රත්තර? මං පිළ එකක් ගන්න. අපි යමු. එයි මොකද? මේ මගේ අක්කා දුව. තමුන්ට අම්මලා සහෝදරයෝ ඇතිනේ. තමුන්ට පවුලකුත් ඇතිනේ. මේ වගේ දුවලත් ඇතිනේ. හයි. ඔයා නංගිව තනියෙන් උස්සන්න දාදන්න. නංගිව උස්සන්න නෙමෙයි. මට පුළුවන් තමුසලව උස්සලා පොළවේ ගහන්න. මතක තියාගන්නවා. පිරිමිකම කියන්නේ නිවට කම් වලට නෙමෙයි. මං තමුන්ගේ නංගිව ඉස්සුවොත් හරිද? තමුන්ගේ 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 ගැහැණු ළමයි කාන්තාව අම්මලා මගතොටට එන්නේ මේ වගේ තුට්ටු දෙකේ කොල්ලන්ගේ මැදිවි මිනිසුන්ගේ අඩන් තේට්ටම් වලට ලක් වෙන්න නෙමෙයි. තුට්ටු දෙකේ කොල්ලෙක් වෙන්න එපා. ගෙදර ඉන්නේ තමන්ගේ දුව වගේ තව දුවෙකුට, තව කෙනෙකුගේ බිරිඳකට, සහෝදරියකට හිරිහැර කරන්න එපා. පිරිමිකම කියන්නේ ලැජ්ජ නැතිකමද? හරියට හේම මාලිනී වගේ. කවුද හේමාලිනී කියන්නේ? අපේ කාලේ හින්දි නිලියක්. හරිම ලස්සනයි. සර් මට එන්න කිව්වේ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා මේ රණ්ඩු කරලා ගියාලුනේ. සර්ට කවුද කිව්වේ? මං ඔයා ගැන හැගහගෙන ඉන්නේ පැටියෝ. මගේ ගෙදර ජීවිතේ හරි අවුලක් මනීෂා. ටිකක් හරි හිතට සන්තෝෂයක් දැනෙන්නේ ඔෆිස් එකට ඇවිල්ලා ඔයාගේ හුරතල් මූණ දැක්කහම විතරයි. මමයි ඔබේ වියපත් බඹරා. මමයි ඔබේ වියපත් බඹරා. ඔයා වගේ කෙනෙක් මට ලැබුණා නම් මගේ ජීවිතේ කොච්චර ලස්සන වෙන්න තිබුණාද? දුර්වල ගෑණියෙක් වෙන්න එපා. තේරුණාද? මෙහෙම මුලාවල් කරන්න එපා. පිරිමිකම කියන්නේ ගෑනු රවටන එකද? හැම පිරිමියෙක්ම මේ විදියට හැසිරුණොත් මේ වගේ පිරිමින්ට වඩා වෙනස් මිනිහෙක් වෙන්න. එතකොට තමයි ඔබ නියම පිරිමියෙක් වෙන්නේ. ගෑනු රැවටීම පිරිමිකම නෙමෙයි. තමස පිට පොඩ් ගහුවද? මාළේ කඩාගත්තද? මාළේ කඩාගත්තා නෙවෙයි. මෙයා මුළු ගමනම ආයේ මගේ ඇඟට හේතු වෙලා. බස් වලට නගින්න ගෑනුන්ට හිරිහැර කරන්නේ. මූ පිළිපෙන්නේ මූ නිවට හිවල්ලු. අපිට බස් එකක යන්න බෑ. ඉඳගෙන ගියොත් මුන්ට නිින්ද යනවා. ඇඟට හේතු වෙනවා. පිටගෙන ගියොත් අතනින් අල්ලනවා මෙතනින් අල්ලනවා. මෙන්න මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. මෙහෙම පිරිමියෙක් වෙලා මොකටද? ඔබ බස් එකේ දුම්රියේ ගියාට කමක් නැහැ. මේ වගේ පිරිමියෙක් වෙන්න එපා. ඒක පිරිමිකමට ලැජ්ජාවක්.
පරිස්සමින් අපි බලාගෙන ඉන්නේ. අම්මා එක්කද? නෑ. අම්මා රට. කා එක්කද ආවේ? නැන්දා එක්ක. නැන්දකෝ එළියේ ඉන්නවා. මට තනියමද කතා කරන්න ඕනේ? දැන් මාස කීයද? මාස 5යි. කවුද ඔයාට මේ කරදරේ කළේ? අපේ නැන්දාගේ පුතා. එයා කසාද බැඳලා ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. නැන්දා කිව්වා මේක එයා කරා කිව්වොත් නැන්දාත් වහ ටිකක් කාලා මැරෙනවා කියලා. ඔයාගේ තාත්තා? තාත්තා හොඳටම බොනවා. මම තාත්තටත් බයයි. අම්මා එනකල් මාව කොහේ හරි තියාගන්න ඕන. වියබිචාරය. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සෙස්ට් කියලා. බලන්න මේ දරුවගේ වයස අවුරුදු 15. තමන්ගේ පවුල කෙනෙක් ඥාතියෙක් ලේ නෑයෙක්ගෙන් වෙන ලිංගික අපහරණයට කියන්නේ වියබිචාරය කියලා. බලන්න. මේ දරුවා තමන්ගේ පියාටත් බයයි. මේ වගේ දරුවෙකුට කරන ලිංගික හිරිහැර බලන්න. ඇය දැන් ගැබිනියක්. මේ වගේ පිරිමියෙකුට මනුස්ස පිරිමියෙක් කියන නමවත් ගැලපෙනවද? තමන්ගේ අසල්වැසියෙක් ඥාතියෙක් මෙවැනි අදම ක්‍රියාවක යෙදෙනවා නම් වහාම දැනුම් දෙන්න. 19:29ට ළමා හා කාන්තා කාර්යාංශයට වනිතා සංවර්ධන නිලධාරිනියට සත්තු කරන වැඩ මනුස්ස පිරිමි කරන්නේ නැහැ. සතෙක් වෙන්න එපා. බයිටෝලා. වෙන මොකුත් නැහැ. නෑ. තරණ හොක්කායිද කියද? මේ දැන් මහා රෑ දෙගොඩ හරින මිනිස්සයෝ. ළමයි නිදා ගන්න ඕනේ. මම මේව අස්පස් කරන්න ඕනේ. පඩි ඉවරනකම් බොනවා. එච්චර. බයිටෝලා. මට බයිටෝලා. බයිට් නෑ මිනිස්සයෝ බයිට් නැහැ. මගේ තොටේ කරදරයක්වත් වෙලාද දන්නේ නැහැ. නටත්
අයෙක් සුරාමතින් විඳිත් ගැහැණු එදුක ඉතින්. මේ වගේ පිරිමි පොල් පිටිකුත් කපා ගන්න පුළුවන් නේද? අවුරුදු 37යි රෝමත් මචං මේ මෙන්න ඉන්න වර්ධට සමාවිල්ල නැහැ. බලහන්කෝ. අද පත්තරේ තියෙනවා 23 දෙනෙක් වර්ධට සමාවිල්ලනවා. දෙමු සමාව දෙමු. මේ ලියපන් ඔක්කොටම ලියපන්. ඊට පස්සේ අපි සමාව දෙන්න යමු. දවුරිය කීයද දෑවැදි කීයද බැංකුවේ කීයද ලලලලලලලලල මේ පොඩේ සැමිය හැර ගියයි කී දෙනෙක් ඉන්නවද? පොඩිටම බලන්න පොඩ්ඩක් හිටපන්. මචං මේ වරදට සමාව කට්ටිය තමයි හොඳව. ඇමටෝනි උන්චි හාල්වැස්සෙක් විතරයි. පොඩේ හිටපන්. වරදට සමාව දෙන්නම් මාස දෙකක් උයලා දෙන්නම් කවලා පුවලා නුඹ සනසන්නම් බයි කියා ඉන් පසු සාවු ගන්නම්. කාන්තාවන් රැවටීම ව්‍යාපාරයක් කරගත් මෙවැනි පිරිමි අද සමාජයේ හරියට මේ පිරිමි කරන බරපතල වැරදිවලට සමාජය විසින්ම ඔවුන්ට දඬුවම් දිය යුතුමයි. ඔබ එබඳු පිරිමියෙක් නම් ඔබ වැනිම තරුණයෙක් ඔබේ බිරිඳට සහෝදරියට මවට දියණියට මේම කරනු ඇති බව අමතක කරන්න එපා. මේ ළමයාගෙන් ප්‍රශ්න අහන එක අමානුෂිකයි. ඒත් මේ ළමයා දූෂණය වෙලා. 4-5 දෙනෙක් එකතු වෙලායි දූෂණය කරලා තියෙන්නේ. හරි හැමම් පිරිමියෙක් ස්ත්‍රියක්ව දූෂණය කරන්නේ නැහැ. කාන්තාවකට බලහත්කාරකම් කිරීම නියම පිරිමිකම නෙමෙයි. අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. බිරිඳක් ඉන්නවා. සහෝදරියක් ඉන්නවා. සමහර විට දියණියක් ඉන්නවා. ඔබ කළ දේ වෙනත් කෙනෙක් ඔබේ මවට බිරිඳට පෙම්වතියට සහෝදරියට දියණියට කළොත් මේ හඬන්නේ ඔබේ දියණිය නොවේද? මේ හඬන්නේ ඔබේ මව නොවේද? මේ හඬන්නේ ඔබේ බිරිඳ නොවේද? මේ හඬන්නේ ඔබේ සහෝදරිය නොවේද? ඔබ උපන්නයට පමණක් පිරිමියෙක් වනවාද? ඔබ සමාජයට පිළිලයක් වන පිරිමියෙක් වනවාද? එබඳු අයකට පිරිමි යන නම දිය නොහැකි. සැබෑ පිරිමියෙක් ලෙස කාන්තාවන්ට එරෙහි බලහත්කාරය නවත්වන්න. ස්ත්‍රී දූෂණයට ඉඩ තබන්න එපා. ස්ත්‍රී දූෂකෙක් වෙන්නත් එපා. නියම පිරිමියෙක් වෙන්නේ එවිටයි. තේ බොන්න පුළුවන්ද? ගිහලා උණු තේ එකක් හදාගෙන එනවා. මෙතන හම්බ කරනවා. මෙතන නිකම්ම ඉඳගෙන ගිලිනවා.
ගෘහස්ත හිංසනය. මොකද කිව්වේ? ගෘහස්ත හිංසනය ගැන කිව්වා. ඒ මොකද්ද? තමන්ගේ නිවසේදී හිංසා පීඩාවන් විඳින්න සිද්ධ වීමට කියනවා ගෘහස්ත හිංසනය කියලා. එතකොට මට බෑ මගේ ගෑනට ගහන්න. බෑ. ඒක මගේ කසාද ගෑණි. ඒ වුණාට ගහන්න අයිතියක් නැහැ. යකයි කතාවක් නේක. මගේ ගෑනට පාරක් ගහන්න බැයි නම් මං කොහමද කසාද මිනිහා වෙන්නේ? කසාද මිනිහා වෙන්නේ කසාද ගෑනට ගුටි පැටි දුන්නාමද? ඒක මගේ වැඩක් මිනිහා. කාටවත් අයිතියක් නැහැ තව කෙනෙකුට ගහන්න. කාගේවත් නැහැ. මෙයා මගේ ගෑණිනේ. හුඟක් පිරිමි හිතන්නේ තමන්ගේ බිරිඳට ගහන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා. බිරිඳට ගහන්නවත්, අඩන් තේට්ටන් කරන්නවත්, නිගා කරන්නවත් ස්වාමිපුරුෂයෙකුට අයිතියක් නැහැ. භාර්යාවට පහර දෙන ලැජ්ජා සහගත ස්වාමිපුරුෂයෙක් වෙන්න එපා. මේ බලන්න වෙනස. Good morning. Good morning. කට හේදුවද? හොඳටම නිින්ද ගියා. ඒ නෙගටිව්වත් නැත්තේ. නිදාගෙන ඉන්න විදිය දැක්කම පව් කියලා හිතුවා. පව් කියලා හිතුණාද? නැත්නම් ආදරේ හිතුණා? අනේ නිකන් ඉන්න. මේ මාසෙට මගුල් ගෙවල්ම 3ක්. ඉතින් හොඳයිනේ. ආට පුළුවන් වගේ සාරි 3ක්ම යාළුවන්ට පෙන්න ගන්න. සාරි පෙන්නලා නිකන් එන්න පුළුවන්ද? තෑගි. දෙයකින් මූණට ගහන ස්වාමිපුරුෂයයි බිරිඳත් එක්ක බොහොම සමගි සමාදානෙන් ඉන්න ස්වාමිපුරුෂයයි අතර තියෙන වෙනස දැක්ක නේද? ඔබ කැමති මොන වගේ ස්වාමිපුරුෂයෙක් වෙන්නද? ඔබ නම් කවදාවත් හිංසක ස්වාමිපුරුෂයෙක් නම් වෙන්න එපා. නම ගම වාසගම් පස්සේ කියන්න. මොනවද ඔය කරන්නේ? කවුද පොලිසියෙන්ද? වෙබ් එකට පින්තූර නිර්මාණය කරනවා. ඇයි තමුන්ගේ දක්ෂකම් වලින් නොහොඹිනා වැඩ කරන්නේ? කිසිම දෙයක් නොදන්න අහිංසක කාන්තාවන්ට ඇයි මෙහෙම කරන්නේ? මේ දෙන්න ගෑනු ළමයින්ගේ පින්තූර හොරෙන් අරගෙන ඒව නොඑක් අපයෝජන වලට යොදා ගන්නවා. පරිගණකයේ භාවිතා කරන හුඟක් පිරිමි ඉන්නවා මේ වගේ. මාතෘත්වයට ගරු නොකරන මේ වගේ පිරිමින්ට පිරිමි කියන නම ගැලපෙන්නේ නැහැ. එහෙම නේද? ඔය පින්තූර අතරේ තමන්ගේම නංගිගේ පින්තූර තියෙනවද? ඇයි එහෙම නොකරන්නේ? අන්න ඒ ගෞරවයෙන්ම ආදරයෙන්ම
ඇයි අනිත් කාන්තාවන් දිහා නොබලන්නේ? එතකොට මේකද ඔයාගේ අවසාන තීරණය? මාව රැවට්ටුවේ. මෙතන රැවටිලි කතාවක් නෑ. හැමදේම කරේ අපි දෙන්නගේ කැමැත්තෙන්. එතකොට දැන් ඔය මාව මංගල්ල යන්න හදන්නේ මගේ කැමැත්තට නෙවෙයිනේ. කේන්දර ගැලපෙන්නේ. අපි දෙන්නගේ අදහස් ගැලපෙන්නේ. කොටින්ම කිව්වොත් ඕගලන්ගේ අම්මලයි අපේ අම්මලයි කොහෙත්ම ගැලපෙන්නේ නෑ. එතකොට මාව අතන මෙතන එක්කන් ගියේ කේන්දර බල්ලද? අම්මලගෙන් හලද? මට මේ මගුල කරන්න බෑ. මං තමුසට එකපාරක් කිව්වා. වෙන පිරිමි වගේ මම මරලා හැංගුවේ නෑ. මට රස්සාව කරන් මගේ පාඩුවේ ඉන්න දුන්නේ. පසින් ඇවිත් මාව රවට්ට ගත්ත මදිවට මගේ ජීවිතේ හැමදේම මට නැති කරා. ඕ මරන්න විතරනේ බැරි උනේ. ඉතින් මෙහෙම රැවටිලි කිරීම හොඳ දිලන්දාරියා? කේන්දර, දෑවැද්ද, දෙමව්පියන්ගේ කැමැත්ත, ගැළපීම මේ හැම දෙයක්ම මතක් වුණේ තරුණ ගෑනු ළමයෙකුට කරන්න පුළුවන් හැම අපරාධයක්ම කරලා ඉවරුනාට පස්සේද? තරුණියන් රැවටීමට මෙවැනි අයට ඉඩ නෙදෙමු. මිහිරි කතා, හල්ලාප සල්ලාප, පූචානම් කතා, සිහිනවලට ඔබේ ජීවිතේ හිලව් කරන්න එපා. මෙබඳු පිරිමි හඳුනා ගනිමු. Masih dalam ini. ඉක්මනට එන්න. කොහොමද ක්‍රියාන්විතේ? විශිෂ්ටයි. මනදොල පිරුණා. මම පිරිමියෙක් වගේ වෙස්සලා ගත්තේ මම පිරිමියෙක් වුණා නම් මොකද කරන්න කියලා බලන්න. මම පිරිමියෙක් වෙලා විරෝධය පාන්න ඕනේ හැම තැනටම විරෝධය පෑවා. කරුණු කාරණා වටහලා දෙන්න ඕන තැන් වලට එහෙම කළා. මම වරද දැක්කම අහක බලාගෙන ගියේ නෑ. මම නිවට බය ආදු ඒ වගේම හිංසාකාරී පිරිමිකම ප්‍රශ්න කළා. දවසකට පිරිමියෙක් වෙච්ච මට ඒ වෙනස කරන්න පුළුවන් නම් ඇත්තම පිරිමින්ට ඒ වෙනස කරන්න බැරිද? කාන්තා හිංසනයට එරෙහිව පිරිමි ඔබත් එක්වන්න. ස්ත්‍රී දූෂණය වැළකිය හැක්කේ ඔබටයි. කාන්තා හිංසනය වැළකිය හැක්කේ ඔබටයි. ගෘහස්ත හිංසනය වැළකිය හැක්කේ ඔබටයි.